ඔය ආදරය කරලා තියෙනවද? ආදරය කියන වචනේ හැද්දිම අපි හරිම සංවේදී නේද? ඔයා ආදරය වෙනුවෙන් ඔයා විඳපු දුක් කොච්චර ඔයාලට මතක් වේද? ඔයා ආදරය වෙනුවෙන් කරපු කැපකිරීම ඔයාලට කොච්චර මතක් වෙනවද? ඔයාව තේරුම් ගත්තේ නැහැ කියන හැඟීම ඔයාලට කොච්චර එනවද? ඔයා කරපු කැපකිරීම ගැන, පරිත්‍යාග ගැන, ඔයා කරපු ආදරයට ඔයාට කිසිම වටිනාකමක් ලැබුණේ නැහැ කියන එක ඔයාට කොච්චර මතක් වෙනවද නේද? එහෙම නැත්නම් ඔයාට මතක් වෙන්න පුළුවන්. හරිම ආදරෙන් ඉන්නේ. අපි තරම් වාසනාවන්ත කවුරුත් නැහැ කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒ වගේ ආදරය කියන විවිධ දේවල් ඔයාලට මතක් වෙන්න පුළුවන් ආදරය කියන වචනේ ඇහිද්දිම. රූපයක් මතක් වෙන්න පුළුවන්, කටහඬක් මතක් වෙන්න පුළුවන්. ඔයාට ආදරය කියන වචනේත් එක්ක තියෙන ලොකු බැඳීමක්. අපි හැමෝටම එහෙම තමයි. ආදරය කියන විවිධ හැඟීම් තියෙනවනේ. අපි දෙමාපියෝ දරුවන්ට දක්වන ආදරේ, දරුවෝ දෙමාපියන්ට දක්වන ආදරේ, සහෝදර සහෝදරියන්ට දක්වන ආදරේ, යාළුවන්ට, හිත මිතුරන්ට, නෑදෑයන්ට දක්වන ආදරේ කියන ආදරේ වර්ග කීපයක් තියෙනවානේ. ඉතින් ආදර සම්බන්ධතාවල තියෙන ආදරය ගැන මම මේ කතා කරන්නේ. ආදරේ පැවැත්ම ගොඩක් දෙට තියෙන සොයා බැලීම මතනේ. ඒ කියන්නේ ඔයා එයා ගැන කොච්චර හොයනවද? ඔයා කොච්චර වද වෙනවද? එයා කෑවද බීවද හොයනවද? එයා යන්නේ නැතන් හොයනවද? එයාගේ ආරක්ෂාව ගැන. එයා සම්බන්ධයෙන් ඔයා කොච්චර දුරට හොයනවද? සැලකිලිමත් වෙනවද? එයාට උදව් උපකාර කරනවද කියන එක මතක නෙවෙයිද ආදරේ රඳාපවතින්නේ. ඒකේ අනිත් පැත්තත් එහෙම නෙවෙයිද? ඔයා අගය කරනවද? ඔයාට වටිනාකමක් දෙනවද? ඔයා ගැන හොයනවා බලනවද? ඔයාට කොච්චර සෙනෙහස ආදරේ දක්වනවා කියන එක මත නෙවෙයිද ඔයාගේ ආදරේ රඳාපවතින්නේ. එහෙම එකක් තියෙනවා නේද? ඒ කියන්නේ අපි අන්තිමට කරලා තියෙන්නේ අපි අපිටම ආදරය කරන එක නේද? අපි අපිටම ආදරය කරන කෙනෙක්ට අපි ආදරය කරන එක නෙවෙයිද අපි කරලා තියෙන්නේ. හැබැයි ගොඩක් අය කියන්නේ මං එයාට ආදරය කරා. එයා මට ආදරය කරේ නැහැ. එහෙම ගන්න කියන්නේ. කියන්නේ ඒතර ආදරේ නැති වෙයි. අපේ සමහර කට්ටිය ඉන්නවා. එයා මට ආදරය කරේ නැතත් මං එයාට ආදරය කරනවා. ඒක ඇතුලේ තියෙන පොඩි ෂෝකයක්. එහෙම නැත්නම් සමහර කට්ටියගේ ප්‍රකාශ වල තියෙන යම් තරහාවක්. ඉතින් ආදරේ නම් මේක තරහව ෂෝකේ කියන එක තියෙන්න බෑනේ. ආදරේ පරිත්‍යාගයක් නෑ. ඉතින් අපි අන්තිමට කරලා තියෙන අපිටම ආදරය කරන එක තමයි නේද? මොකක්ද ගැන හිතන්නේ? හොඳට බලන්න. අපි කියන හොයනවාද? අපි කෑවද බිව්වද හොයන බලන්න නැති එක්කෙනෙක්ට අපි ආදරය කරන්න යන්නේ නෑනේ. අපි හොඳට බලන්න. මෙන්න මේ කතා බලන්න. එයා මං ගැන දැන් හොයන්නේ නෑ. මට දැන් එයා ආදරේ නෑ. මාව එයාව තේරුම් ගන්න නෑ. එතකොට එයාට මාව වටින්නේ නෑ. මේ හැම දෙයක් තුළම තියෙන මාව කියන එක නේද? තමන්. ඒ කියන්නේ වෙන අනිත් එක්කනා තමන්ගේ විරුද්ධ පාර්ශවයේ තමන්ගේ සහකාරිය තමන් සම්බන්ධයෙන් කොච්චර සැලකිලිමත් වෙනවද? තමන් සම්බන්ධයෙන් කොච්චර ආදරය කරනවද කියන එකට තමයි අපි ආදරය කරන්නේ. ඇත්තටම අපි ආදරය කරලා තියෙන්නේ තමන්ටම තමයි. එහෙම නැති එහෙම නොවූ හැඟීම් තියෙනවා. තමන් අම්මා තාත්තා දරුවෙක්ට කරන ආදරේ, දරුවෝ අම්මා තාත්තට කරන ආදරේ, සහෝදර සහෝදරියට කරන ආදරේ තුල සමහර විට එහෙම ගතියක් නැහැ බොහෝ දුරට. හැබැයි රොමැන්ටික් රිලේෂන්ෂිප් වල මේ ගතිය තියෙනවා. අපි කැමති අපිට ආදරය කරන එකට අපිත් ආදරය කරන එක තමයි. මේක ගනුදෙනුවක් විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපිට කොච්චර සැලකිල්ලක් දක්ක අපි ගැන කොච්චර හිතනවද, අපි ගැන කොච්චර බලනවද කියන එක මත තමයි අපි යට ආදරය කරන්නේ. ඒ කියන්නේ ගනුදෙනුවක්. ඒ කියන්නේ හැම වෙලේම අපිට කියන වචනේ එනවා. තමන්ට මට කියන වචනේ එනවා. ඒ කියන්නේ අපි ආදරය කරලා තියෙන්නේ තමන්ටම තමයි. හැබැයි මම මේ කියන එක සමහරට වාට හිතෙන්න පුළුවන් නෑ. මං එයාට ආදරය කරේ එහෙම එකක් නෙමෙයි. මං එයා මට මොනවා කරත්, එයා මං කොච්චර හොයලා බැලුවේ නැතත් මං එයාට අවංකව ආදරය කරා. මං එයා ගැන හොයලා බැලුවා. එහෙම ආදර කතාවක් තියෙනවා. නැත්තේ නෑ. බහුතරයක් හැබැයි තියෙන්නේ. අරව. සුබ දවසක්.